බුදු බෝරියල් එක. ඒ කියන්නේ මොකද්ද මල්ලි කරේ? අයි කවුද ගාවේ? මොකක්ද උනේ මල්ලි? බොට්ටු එන්න කියලා ඒට කොයිද කැලේකට බෑවුවා. එතනින් බාලි වරලා ආයේ බොට්ටුව විනාඩි 15ක් ඇතුළත වෙන කැලේකට අරලා ඩීම බොට්ටුවත් ගෙනලා එතනින් නග ගන්න. නෑ නෑ මොකක් කතා කරන්නේ? නග ගන්න කියලා හැදුවා හරිද? මම කිව්වා මොකද්ද කියලා නග ගන්න මේක ඔයාලා මොකර කුඩු ගංජා දින්න හදනවද? මොකද්ද කියලා මම කිව්වා අයියේ මොකද්ද කරන්න දන්නේ? දැන් බේරෙන්නත් නැහැ අපි නේවි එකේ ඉන්ට් එකෙන්. ආයෙම දැව්ව කට්ටියත් එක්ක උඩට ගිහලා කතා බහලා අයිල් එක වාට්ටම ගණින් ගෝ කැරියෝ අයිඩෙන්ටි අම්මට හුකෝන එක දකුණේ කැරියෝන්ගේ මේකයි කිය. දැන් මගේ මෙහෙට හවුදුවට අර එම්මෙන් පහින්. ඔබට ගැහුවද? නැත්නම් ඒ කොහෙදද? කොයිද? කැලණි වල කොයිද අතුරුගිරිය මල්ලි කොහෙන්ද ආවේද කොළා? අපි බල පිටින් මේත් අපේ සෙට් එක තමයි ඉන්නේ. අම්මට ඊට පස්සේ අපේ තව කට්ටියක් ඇතුළෙත් ඉන්නවා. ගහලි වෙලා ඊට පස්සේ අපේ එක්කෙනා බොට්ටු අරගෙන ගිහලා තිබ්බා ආපු දැනට. ඊට පස්සේ පොලිසිය කෝල් කරාට පස්සේ තමයි හොයාගත්තේ. ඇයිද අපි ගෙන්නුවේ තුන්ගෙකෙත් තමයි. නම්බර්ස් තියනවද? ඒ ආපු කෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔය මුලින්ම කොහොමද උනේ ඔයගොල්ලෝ ගෙන්නුවා එන්න කියලා මේ ප්‍රශ්න දෙනවා කියලා. ගෙන්නන්න කියලා දැන් එහෙන් ඒ කට්ටිය දැන් නම්බර් එක දාලා රියත් වෙලා බොට්ටු ගෙන්නකුවානේ. කෑමත් එක්ක අපි ආවේ. ඊට පස්සේ ගංගමැදට එක්කන් ගිහලා ගාම සේවක කෙනෙක් කතා කරනවා කිව්වා. මං ගොයියේ ගාම සේවක කෙනෙක් කතා කරනවා මේකේ කොයිදල මේ කැලයක් ගියක්වත් නැහැ කියලා බොරු කියන්න එපා. අපට උඩරා යන්න දැන් තියෙන මිනිස්සුන්ට උදව් කරන දැන් බොරුවක් නම් මේක කියන්න කියලා කතා කරේ නැහැ. මේ මිනිහා මුකුත් කිව්වේ නැහැ. මං ඊට පස්සේ ගහනකොට ඒක කොයිද කියලා අයියේ ගාම සේවක කතා කරපු මිනිහත් ගොළුලා කියන්නේ බෝට්ටුව පටවන්න හැදුවේ අපි විනාඩි 15ක විතර බෝට්ටුව බලන වෙන තැනකින් නග්ගල ඉවර වෙලා බෝට්ටුව අරන් යන හදන ලොරියක් ගෙනල්ලා අම්මා උඹ බෝට්ටුව හොරගම් කරන්න හදනවද මේ? ඔව් එහෙම සීන් එකක් වෙනදී වෙන තැනකින් බාල වෙන තැනකින් ලොරියක් ගෙනල්ලා පටවන්න හදනවා. ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහනේ. මිනිස්සු එත්තෙත් නැහැ ඒ කැලේකට බස් වල දින වැවකට අපිට කියන හයිවේ එකේ පාලෙන් එහා පැත්තට දාපන්ලු තනි කැලේකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය ගිහපු එක්කෙනක් දැනුවත් තමයි දේ උනේ. ඔයාට ගැහුවද? මට පාල් දෙයක් ගැහුවා. බඩරක් ගාලා. බඩරයක් යන්න මගේ මේ ප්‍රදේශයට එකක් දුන්න ගෙලින්ම ගහන්න බෑනේ බා. කොයිදයි අපි ගහන්නේ ගමක මිනිස්සුන්ට ගහද ඇයිද අපිට එක ගොඩක් වාගන්නේ ත්‍රිවිල් එකේ අන්තිමට මයින් ඇවිල්ලා උඹ ගැහුවද අරුවට මං කොයි මම ගැහුවේ නෑ මට කතා කරන්න කියන මගේ මූණට එහෙම ටොච් එකක් කළා මූණ ගාර මට කවුරුත් පේන්නේ නෑ රෑද ඔය ඕ රෑ ඊයේ ඊට පස්සේ අපි නැග්ගවත්ත ත්‍රිවිල් එකකට ත්‍රිවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළු යකඩ බේස් පොළුයි තෝ දකුණේ කැරියන්නේ දව තොපි පෙති පෙති ගහන්නයි කොපි ඉන්නේ ඕම ගියේ විප්ලවයක් දුන්නා අපට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපි බෝට්ටු එක්කෙනා ගිහලා අපිව දාලා අපි දැන් හිර වෙලා එන්න කියන්නේ බෝට්ටු එක්කෙනා දිව්වා ඔව් බෝට්ටු අරගෙන ගියා කොල්ලා වයයට ගිහිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතනට අපි බෝට්ටු මුලින් බාපු දෙනට දැන් අපි දෙන්න අතර එයා බෝට්ටුවෙම ගිහිල්ලාද? ඔයා බෝට්ටුවෙම ගිහිල්ලා අතනට අපි දෙන්න දාලා කෑ ගහනකොට ඊට පස්සේ මේ දැන් අර කට්ටිය ගමේ කට්ටියල වට කරගත්තා උඹලා ගැහුව දවුව අරුට අපි ගිහුවා අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා ඒ කට්ටිය පිළිගත්තා නෑ ඒ කට්ටිය ඇදුවේ බෝට්ටු අතරින් බාල වෙන තැනකින් බාගෙන ඉවරලා යන්න ඒක තමයි පස්සේ